අයිබෝන් දුවපුතේ හැමෝටම ඉතින් අද මේ වීඩියෝ එක කරන්නේ අපේ 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමට අදාළ වසඹ රජතුමා, දුටුගැමුණු රජතුමා, පළවන විජයබාහු සහ පණ්ඩුකාභය කියන රජවරු. මොකද අපේ දරුවෝ වැඩිම ප්‍රමාණයක් ඉල්ල තිබ්බේ ඔන්න ඔය රජවරු 4 දෙනා ගැන කරන්න. හරි. එහෙනම් පුතේ අපි අද ඉස්සෙල්ලාම කතා කරමු මේ වීඩියෝ එකෙන් දුටුගැමුණු රජතුමා ගැන. හරි අපි රජවරුන්ට එක එක්කෙනාට එක එක වීඩියෝ එක ගන්න බලමු. වීඩියෝ එක දුටුගැමුණු රජතුමා බලලා මගේ දුවල පුතාලට පැහැදිලි නම් ඊළඟ වීඩියෝ එකත් බලන්න. හරි අපේ ඉතිහාසයේ පන්ති කියන YouTube channel එකේ ඊළඟ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉදිරියට අපේ පන්ති වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් අපි දැන් රජවරු 4 දෙනා ගත්තොත් ඉස්සලාම අපි ගමුකෝ පණ්ඩුකාභය. පණ්ඩුකාභය රජතුමා ගත්තොත් ආයි වසඹ ඊළඟට දුටුගැමුණු රජු ඊළඟට පළවන විජයබාහු. ඔන්න අපිට ප්‍රධානව මේ රජවරු. එතකොට මේ රජවරු 4 දෙනාගෙන් අපිට වැඩි වශයෙන්ම අහන රජවරු කවුද? පණ්ඩුකාභය රජතුමා පුතේ අපිට ලියන එකට වඩා හැම සාමාන්‍ය පෙළ පේපර් එකම පණ්ඩුකාභයගෙන් MCQ ප්‍රශ්නයක් හරි අහනවා. අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්නයක් හරි අහනවා. එහෙම නැත්නම් රූප දෙකට උඩින් තියෙන ABCD ප්‍රශ්න වලින් හරි අහනවා. වසඹ ගත්තොත් හැම පේපර් එකම වගේ පුතේ සාමාන්‍ය පෙළ වසඹගෙන් ප්‍රශ්නයක් තියෙනවා. හරි වසඹගෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී වසඹ රජතුමා කතා කරමු. ඊළඟට ගත්තොත් දුටුගැමුණු රජතුමා. හරි හැම පේපර් එකකදීම දුටුගැමුණුගෙන් අපිට ප්‍රශ්නයක් එනවා. ඒ වගේම පළවන විජයබාහු ගැන තියෙනවා හැම පේපර් එකකම. එහෙනම් ඊටාම වැදගත් රජවරු 4 දෙනෙක් තමයි මගේ දුවල පුතාලා තෝරගත්තේ මෙන්න මේ 4 දෙනා කරන්න කියලා. එතකොට අපි ප්‍රවණතාවයක් දුන්නොත් වැඩි වශයෙන්ම ප්‍රශ්න මෙතනින් ගොඩ නැගෙන්නේ දුටුගැමුණුට අපි 1 දාලා පළවන විජයබාහුවට 1 දාලා දුටුගැමුණු 2 දාලා වසඹ 3 දාලා 4 වෙනියට පණ්ඩුකාභය දාලා. එතකොට වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩ නැගෙන්නේ මෙන්න මේ පිළිවෙලට තමයි. කියන්නේ සාමාන්‍ය පෙළ දැන්ට අධ්‍යයනය කරපු කොටස් වල අනුව විජයබාහුගෙන් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. ඊළඟට දුටුගැමුණු වෙනවා. ඊළඟට වසඹ එනවා. පණ්ඩුකාභයගෙනුත් එනවා. විස්තර ප්‍රශ්න විදිහට ගත්තොත්. එහෙනම් අපි අද දවසේ ඉස්සෙල්ලාම කතා කරමු දුටුගැමුණු රජතුමා ගැන. දැන් මගේ දුවල පුතාලා මොනවද දුටුගැමුණු ගැන දන්නේ? දුටුගැමුණු රජතුමා ගැන දන්නේ නැහැ සර්. කිසිම දෙයක් දන්නේ නැහැ. සර් කිව්වොත් අපි ඒ දේ පාඩම් කරගන්න. හරි. එහෙනම් දුටුගැමුණු රජු ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ දුටුගැමුණු රජතුමා මොන රාජධානියේ පාලකයෙක්ද කියලා. ඇත්තටම දුටුගැමුණු රජතුමා අනුරාධපුර රාජධානියේ පාලකයෙක්. එතකොට මේ දුටුගැමුණු රජතුමා පිළිබඳ අපිට ඉගෙන ගන්නකොට වැදගත් වන මූලාශ්‍රය මොකක්ද? පුතේ මම මේ වීඩියෝ ඉතාම සරල ක්‍රමයකට කියා දෙන්නේ හේතුව කිසිම දැනුමක් නැති දුවල පුතාලටත් දැනුම තියෙන දුවල පුතාලටත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපේ වේගය ඉස්සරහට අපි වීඩියෝ වලින් හදාගමු. එහෙනම් දුටුගැමුණු රජතුමා පිළිබඳ ඉගෙන ගන්නකොට වැදගත්ම මූලාශ්‍රය තමයි පුතේ මහා වංශය. හරි මහා වංශය. එතකොට මේ මහා වංශයේ පරිච්ඡේද 37මාරේ 11මාරක්ම තියෙන්නේ දුටුගැමුණු ගැන. හරි වැඩිම ප්‍රමාණයක් මහා මහමුදුරුවෝ ලියලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා ගැන. හරිද? ඒ වගේම දුටුගැමුණු රජතුමා පිළිබඳ ඉගෙන ගන්නකොට දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය වැදගත් අපිට. නේද? රාජ්‍ය කාලය. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය මතකද? ගොඩාක් දුරට මේ වීඩියෝ එක බලන ළමයිගෙන් ප්‍රතිශතයක් විතර ගත්තොත් 90%කට දුටුගැමුණුගේ රාජ්‍ය කාලය මතක නැහැ. දුටුගැමුණු රජතුමා පුතේ රජ කරන්නේ ක්‍රිස්තු පූර්ව 161 ඉඳන් ක්‍රිස්තු පූර්ව 137 දක්වා වසර වලින් ගත්තොත් පුතේ වසර 24ක්. අවුරුදු 24ක් දුටුගැමුණු රජතුමා රජ කරනවා. එහෙනම් දැන් අපි බලමු දුටුගැමුණුගේ සුල මුල හොයලා. අපි බලමු දුටුගැමුණු රජතුමාගේ පියා කවුද? දුටුගැමුණු රජතුමාගේ මව කවුද? දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා කවුද? එහෙනම් පියා, මව, සහෝදරයා. දුටුගැමුණු රජතුමාගේ පියා කවුද පුතේ? මොනවන්තිස්සද? කාවන්තිස්ස. කාවන්තිස්ස රජතුමා. එතකොට මව පින්වන්ත කාන්තාවක් නේද? ඔව් මව කවුද? විහාර මහාදේවිය. එහෙනම් පියා කාවන්තිස්ස, මව විහාර මහාදේවිය. එතකොට සහෝදරයා දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා තිස්ස. අපි තිස්සට සද්දා තිස්ස කියනවා. ඔන්න මෙයාගේ සුල මුල. කෙටිම සරල. එතකොට මෙයාගේ බිරිඳ විදිහට අපි සලකන්නේ මොන මැනිකාද? රන් මැනිකා.
එතකොට දුටුගැමුණු රජතුමා බලයටපත් වෙන මුල් අවධිය අපි දැන් යන්කෝ මුල් අවධියට. හරි. එතකොට දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී මාගම කියලා පෙළපතක් බලයටපත් වෙනවා මාගම. හරි. මාගම කියලා පෙළපතක් මාගම බලයටපත් වෙනවා. මහානාග ආරම්භ කරනවා. මෙන්න මේ මාගම පෙළපතෙන් පාලකෙක් තමයි පුතේ කාවන්තිස්ස. කාවන්තිස්ස පාලනය කළේ මාගම. අනුරාධපුරේ එහෙම නෙමෙයි. කාවන්තිස්ස මාගම. හරි. කාවන්තිස්ස විහාර මහාදේවියත් එක්ක විවාහ වෙලා මේ දෙන්නගේ දරුවෝ දෙන්න තමයි තිස්සයි ගැමුණුයි. ගැමුණු සහ තිස්ස. හරිද? ඔන්න දරුවෝ දෙන්න. එහෙනම් මේ අවධියේදී අනුරාධපුරේ අල්ලගත්ත මොනලාරද? එලාර. මං චූටි ප්‍රශ්නයක් අහන්නම් මේක උත්තරේ කියන්න කලින් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. හරි. කාවන්තිස්ස අනුරාධපුරේ බලයටපත් උන්නේ නෑනේ. එහෙනම් අනුරාධපුර සමයේදී තමයි එලාර ලංකාව ආක්‍රමණය කරන්නේ. එලාර ආක්‍රමණය කරනකොට අනුරාධපුර පාලකයා කවුද? හරි. මම තප්පර දෙක තුනක් දෙන්න. ටැග් ගාලා ටයිප් කරන්න. එලාර අනුරාධපුරය ආක්‍රමණය කරනකොට අනුරාධපුරයේ ඉඳපු පාලකයා කවුද? ගොඩාක් දරුවෝ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒකයි මම මේ වීඩියෝ එක ඉතා සරලව පැහැදිලිව මේ හිමීට කරන්නේ. හරි. ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් විදිහට. දැම්මද? හරි. එහෙනම් මතක තියාගන්න එලාර අනුරාධපුරේ ආක්‍රමණය කරනකොට අනුරාධපුරේ පාලකයා අසේල රජු. හරි. අසේල රජු කියන්නේ දුර්වල පාලකයෙක්. මේ අසේල රජ දවසේදී එලාර ආක්‍රමණය කළා අසේල මරලා අනුරාධපුරේ බලය එලාර ගන්න. එතකොට දුටුගැමුණුත් කුමාරයා ඒ වෙනකොට ඉන්නේ මාගම. තාත්තගෙන් ඉල්ලනවා තාත්තා මට යුද්ධයට යන්න දීපන්. බෑ දෙන්නේ නැහැ. අන්තිමේ තාත්තට මොන ආභරණත් යවනවද? ස්ත්‍රී ආභරණත් යවනවා. මපිය තෙමේ පිරිමි වෙමින් මෙසේ නොකියන්නේ. හරි තාත්තා මට යුද්ධයට යන්න දෙන්න. දෙන්න බැයි නම් මේ ආභරණ පෙළඳගත්. එහෙනම් අන්න එහෙම කියනවා පුතේ. එහෙනම් දුටුගැමුණු රජතුමා ඊට පස්සේ සැඟවී සිටිනවා කාලයක්. ඔය කාලේ කාවන්තිස්ස රජතුමාගේ මලගම සිද්ධ කරන්නේ කවුද? තාත්තගේ මරණයෙන් පස්සේ. සද්ධාතිස්ස. අන්තිමේදී සද්ධාතිස්ස රජකම ගන්න හදනකොට දුටුගැමුණු කුමාරයාත් එක්ක යුද්ධ දෙකක් ඇති කරගෙන තියෙනවා. හරි දැන් අපේ ජනප්‍රවාදවල තියෙනවා යුද්ධ ඇති කරගත්තලු තාත්තට ස්ත්‍රී ආභරණ යවවලු. එතකොට උසස් පෙළට ආවට පස්සේ මේක ස්ත්‍රී ආභරණ යවුවේ නෑ මේක උපක්‍රමයක් කියනවා. විවිධාකාර ගැටලු වෙනවා. හැබැයි දැන් අපි මෙතනදී මේ විදිහට කතා කරමු. පැහැදිලිද? ඉස්සරහට අපි තර්ක ගොඩනගමු. හරි. එතකොට පුතේ දුටුගැමුණු කුමාරයා ඊට පස්සේ මාගම බලයටපත් වෙනවා. දුටුගැමුණු කුමාරයා මාගම ඉඳන් සේනාව හදා ගන්නවා. කවුරු පරාද කරන්නද? එලාර පරාද්දා. එහෙනම් දුටුගැමුණු කුමාරයා මාගම ඉඳන් සේනාව සංවිධානය කරගෙන මාගම කතරගම බුත්තල අම්බතිත්ත නාලිසොබ්බ කච්චතිත්ත විජිතපුර අනුරාධපුර වාසල් දොරටු වෙනකන් ඇවිල්ලා එලාරත් එක්ක ද්වන්දාත්මක සටනක නියැලෙනවා. මොකද සේනාව මේ මැරෙනවට කැමති උනේ නැහැ. ඒක හන්ද දෙන්නත් එක්ක ද්වන්දාත්මක සටනකට එලාරට ද්වන්දාත්මක සටනකට ආරාධනා කරනවා. එලාර කල්පනා කරා මොකಾದ මේ හිච්චියා? මේ පොඩි එකා මොකಾದ? මට මං කොච්චර බලවත් කෙනෙක්ද? එලාර එහෙම හිතුවා. හැබැයි එලාරගේ වයස යාට තේරුන්නේ නැහැ. එලාරට වඩා ශක්තිමත් කියලා දුටුගැමුණු කුමාරයා එලාරට තේරුනේ නැහැ. එහෙනම් එලාරත් එක්ක ද්වන්දාත්මක සටනක නියැලෙනවා. මේ සටනින් පුතේ එලාර මරණයටපත් වෙනවා. දුටුගැමුණු කුමාරයා ජයග්‍රහණය කරනවා. මෙතනින් පස්සේ පුතේ දුටුගැමුණු කුමාරයා අනුරාධපුර රාජධානියේ බලයටපත් වෙනවා. එහෙනම් දුටුගැමුණු කුමාරයාගේ රාජ්‍ය කාලය ක්‍රිස්තුපූර්ව 161 ඉඳන් 137 දක්වා අවුරුදු 24ක්. එතකොට අපිට විභාගයට අහන්නේ මේ වහනවා අඩුයි. දැන් මම මේ කියපු කතා පුත වැඩක් නැහැනේ. එහෙනම් දුටුගැමුණුගේ මොනවද අහන්නේ? වැඩිපුරම අහන්නේ දුටුගැමුණු රජතුමාගේ දේශපාලනය. දේශපාලනය ඇහුවොත් මොනවද ලියන්නේ? දුටුගැමුණු රජතුමාගේ දේශපාලනය ඇහුවොත් අනිවාර්යෙන් අපි ලියන්න ඕනි 44 වසරක මොන ආධිපත්‍යෙන්ද? එලාරාධිපත්‍යෙන් රට මුදව ගත්තා. ඒ විතරක් නෙමෙයි මගේ පුතේ රට මොනසේසත් කරාද? රට එක්සේසත් කළා. රට එක්සේසත් කරනු 44 වසරක එලාරාධිපත්‍යෙන් රට මුදව ගන්නවා. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨ පාලකයෙක්ද කියලා. අපේ රට එක්සේසත් කරපු පළමු පාලකයා දුටුගැමුණු. ඒ විතරක් නෙමෙයි මම දැන් ටිකකට කලින් කිව්වා මාගම කතරගම බුත්තල අම්බතිත්ත නාලිසොබ්බ කච්චතිත්ත විජිතපුර පිළිවෙලට සටනක් දියත් කළා. එහෙනම් ලංකාවේ සංවිධානාත්මක සටන් ව්‍යාපාරයේ මෙහෙවනවා. එහෙනම් දුටුගැමුණුගේ දේශපාලනය අපේ උන් ලියනවා රුවන්වැලි තේ හැදුවා කියලා. හරි.
අවබෝධයක් නැහැ. එහෙනම් මතක තියාගන්න දුටුගැමුණු රජතුමාගේ සේවාවන් නැහුවොත් අපිට රුවන්වැලි සෑය ලියන්න පුළුවන්. හැබැයි දුටුගැමුණු රජුගේ දේශපාලන සේවාවට මේ සෑයක් හදපු එක ලියන්න බෑනේ. තේරෙනවද මගේ පුතේ? එහෙනම් සමහර අය ලියනවා දුටුගැමුණු රජතුමා රෝහල් 18ක් හැදුවා දේශපාලනට. ඒව දේශපාලනට ගන්න බෑ. එහෙනම් බල ව්‍යාප්තියට ගන්න තියෙන පළවෙනි කාරණාව හොඳට මතක තියාගන්න මගේ පුතේ 44 වසරක එලාරාධිපත්‍යයෙන් රට මුදවා ගැනීම. රට එක්සේසත් කිරීම. රට එක්සේසත් කිරීම. ඒ වගේම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයේ මෙහෙවීම. දුටුගැමුණු රජතුමා පුතේ අන්තර්ජාතික සබඳතා පවත්වන්න භාවිතා කළේ මොන වරායද? අන්තර්ජාතික සබඳතා පවත්වන්න මහා තිත්ත වරාය. මහා තිත්ත වරාය භාවිතා කළේ. හරි අපි මාතොට වරාය කියන්නේ. එහෙනම් පුතේ මේ අන්තර්ජාතික සබඳතා පැවැත්වීම. ඒ විතරක් නෙමෙයි දුටුගැමුණු රජතුමා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා රෝහල් වලින් රෝහල් 18ක් හදලා තියෙනවා. පැහැදිලිද? වංශ කතාවල සඳහන් වෙනවා දුටුගැමුණු රජතුමා රෝහල් කීයක්ද? 18ක් හදලා තියෙනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨ පාලකෙක් දුටුගැමුණු කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඒ වගේම පුතේ දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය තුල රුවන්වැලි සෑයේ මිරිසු වැටියේ ප්‍රමුඛ විහෙර විහාර රාශියක් නිර්මාණය කරපු දැවැන්ත පාලකෙක්, ශ්‍රේෂ්ඨ පාලකෙක්, ශ්‍රේෂ්ඨ රජෙක්. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි මගේ රාජ්‍ය කාලයේ වසර කීයද? 24යි. අවුරුදු 24ට වෙසක් උත්සව 24ක් පවත්වපු රජෙක් තමයි පුතේ දුටුගැමුණු. සෑම දවසකම දන්සැල් දීපු රජෙක්. එහෙනම් ඔය සේවාවන් නැහුවොත් ඔය ඕන එකක් ලියන්න. වෙසක් උත්සව පැවැත්වීම, ඊට පස්සේ දන්සැල් පැවැත්වීම, හරි රෝහල් නිර්මාණය කිරීම, ඔය සේවාවන් ලියන්න. හැබැයි හොඳට මතක තියාගන්න පුතේ දේශපාලනය ඇහුවොත් මේ ටික ලියන්න ඕනේ. එහෙනම් සංක්ෂිප්තයක් විදිහට මම කෙටියෙන් මෙහෙම මතක් කරන්න. පුතේ ලාංකික ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකෙක් තමයි දුටුගැමුණු රජු. දුටුගැමුණු රජතුමා පිළිබඳ ඉගෙන ගන්නකොට අපිට වැදගත්ම මූලාශ්‍රය වෙන්නේ මොන වංශයේද? මහා වංශය. මහා නා මහා මුදුරෝ රචනා කරපු මහා වංශය. දුටුගැමුණු රජතුමාගේ අම්මා විහාර මහදේවිය. තාත්තා නැත්නම් පියා කාවන්තිස්ස. සහෝදරයා සද්දාතිස්ස කියලා අපි ගන්නවා. දුටුගැමුණු රජතුමා පුතේ ක්‍රිස්තු පූර්ව 161 සිට 137 දක්වා අවුරුදු 24ක් රජ කරපු ශ්‍රේෂ්ඨ පාලකයෙක්. දුටුගැමුණු රජතුමාගේ අපිට ප්‍රධාන වෙන්නේ දේශපාලන සේවාව. දුටුගැමුණු රජතුමා 44 වසරක ලාරාධිපත්‍යයෙන් රට මුදවා ගැනීමත්, රට එක්සේසත් කිරීමත්, සංවිධානාත්මක සටන් ව්‍යාපාරයේ මෙහෙයුමත් ගන්න පුළුවන්. මීට අමතරව පරුමක පුස්සදේව, පරුමක නන්දිමිත්‍ර, පරුමක තේරපුත්තාභය, පරුමක වේලුසුමන කියන පුතේ පරුමකවරු යොදවගෙන යාගේ සේනාව විදපු දසමහ යොද යොදවගෙන ප්‍රාදේශීය පාලනයක් කළා කියලා ලියන්න පුළුවන්. පරුමකෝ යොදව ගත්තා කියලා. ඔන්න දෙනවා නම් උදාහරණ තව. ඊට පස්සේ මතක තියාගන්න මෙයා භාවිතා කරපු අන්තර්ජාතික සම්බන්ධතා සඳහා මහා තිත්ත වරාය භාවිතා කළා කියලා. ඒ විතරක් නෙමෙයි මේ රජතුමා වෙසක් උත්සව 24ක් පවත්වලා තිනවා. රෝහල් 18ක් ඉදි කරලා තිනවා. රුවන්වැලි සෑය ප්‍රමුඛ විහෙර විහාර රාශියක් නිර්මාණය කළා තියෙනවා. පැහැදිලිද උදේ? ඔන්න ඔය ටික තමයි දුටුගැමුණු රජතුමාගේ දේවල් මතක තියාගන්න තියෙන්නේ. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් අපේ දුවල පුතාලා සමහර අය YouTube එකේ මැසේජ් දාලා තියෙනවා සර්ගේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මගේ දුවල පුතාලා ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් 0.77යි 110යි 77යි 22ට 9යි දිස්ත්‍රික්කයයි 9 ශ්‍රේණිය සහ දිස්ත්‍රික්කය මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඔන්ලයින් සම්බන්ධයට සම්බන්ධ කරගන්න. හැබැයි දුවේ පුතේ මේ වීඩියෝ එක දෙමේ මේ ප්‍රධාන අරමුණ අපි දුවල පුතාලට සාමාන්‍ය පෙළට අත්වැලක් වෙන්න අපේ ඉතිහාස පන්තියෙන් දෙන මේ තිලිනය. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අවසානයේදී මම දුවල පුතාලගෙන් ප්‍රශ්නයක් අහලම නවත්තන්න. ඒකට උත්තරේ ටයිප් කරගෙන යන්න. දුටුගැමුණු රජතුමයි වලගම්බා රජතුමයි ගත්තොත් මගේ දුවල පුතාලගේ වීර චරිතය වෙන්නේ දුටුගැමුණු රජතුමාද වලගම්බා රජතුමාද? මේ වීඩියෝ එක බලන හැමෝටම විවෘත ප්‍රශ්නයක්. මගේ දුවල පුතාලගේ වීර චරිතය වෙන්නේ දුටුගැමුණු රජතුමාද වලගම්බා රජතුමාද? එහෙනම් ඒකම ටයිප් කරගෙන යන්න. දුටුගැමුණු රජතුමා නම් ඇයි? ඔව් එතකොට වලගම්බා රජතුමා නම් ඇයි ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව? මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන් මේකට උත්තරයක් දෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයබෝවන්.